ගර්භණී අවස්ථාවේ ඉන්න අම්මා කෙනෙක්ට බලපාන්න පුළුවන් තවත් වැදගත් ප්‍රශ්නයක් තමයි කකුල් වල එදිවීම. කකුල් වල එදිවීම සාමාන්‍යයෙන් ඕනම ප්‍රෙග්නන්ට් ඉන්න අම්මා කෙනෙකුට වෙන්න පුළුවන්. ඒකට ප්‍රධාන වශයෙන් බලපාන හේතුව තමයි ඩිපෙන්ඩන්ට් එඩීමා කියන එක. මොකද ගර්භණී අවස්ථාවේදී බබාට අවශ්‍ය කරන දියර ප්‍රමාණය ලබා ගන්න ගොඩක් ඇඟේ ෆ්ලූයිඩ් එක එකතු කරගන්න. අපි කියන ෆ්ලූයිඩ් රිටෙන්ෂන් එකක් එනවා. ඒක ගොඩක් ෆ්ලූයිඩ් රිටෙන්ෂන් එකක් අහම මේ තියෙන ෆ්ලූයිඩ් ප්‍රමාණය රැඳෙන්නේ රුධිර නාල ඇතුළේ නෙමෙයි එළියේ. ඒක ඔක්කොම එකතු වෙනවා ඩිපෙන්ඩන්ට් පාර්ට්ස් වල විශේෂයෙන්ම කකුල් වල. ඒක එක හේතුවක් තමයි කකුල් එදිමෙන් හේතුව. අනිත් හේතුව තමයි අපි දැන් බුදිය ගන්නකොට ගර්භයේ බර හින්දා ඒක රුධිර නාල මත තෙතපිලා ඒ කකුල ඉඳලා එන රුධිර පද්ධතිය උට යන්න අමාරු වෙන අවහිරතාවයක් වෙන හින්දා වෙන්න පුළුවන් මේ කකුල් එදිමෙන එක වෙන්නේ. දැන් මේ අවස්ථා දෙකේදීම අම්මට බලපෑමක් වෙන්නේ නැහැ. ඒක ගර්භණී අවස්ථාවේ වුණාම ඒක නිකම්ම සනීප වෙනවා. හැබැයි යම් තව එක අවස්ථාවක් තියෙනවා අපි ගර්භ විෂ රෝගය කියලා කියනවා. ඒ කියන්නේ ගර්භණී අවස්ථාවේ වෙන අධික රුධිර පීඩනය. ඒ අවස්ථාවේදීත් අම්මගේ ඇඟෙන් ප්‍රෝටීන් ලීක් වෙනකොට අතුරු ආබාධයක් හැට කකුල ඉදින්න ගන්නවා. ඉතින් මුලින්ම කකුල ඉදින්න අම්මා කෙනෙක් අපි කාට ආවොත් අපි මුලින්ම කියන්නේ එයාගේ බ්ලඩ් ප්‍රෙෂර් චෙක් කරගන්න කියලා. බ්ලඩ් ප්‍රෙෂර් චෙක් කරලා බ්ලඩ් ප්‍රෙෂර් හොඳයි නම් ගොඩක් වෙලාවට මේක බයයුතු කාරණයක් නෙමෙයි පසුතාවක් දැනන හින්දා අපි කියන හැමතිස්සෙම වාඩි වෙලා හිටියත් ගොඩක් වෙලාවට එකම ලෙවල් එකේ අකුල් තියාගන්න කියලා. තවත් පුඩුවක් ඉස්සරහට තියාගෙන ඒ පුටු උඩින් අකුල් තියාගෙන හිටියම මේ ඉදින්ම ටික ටික අඩු වෙලා යනවා. දැන් මේක තමයි අපි සාමාන්‍යයෙන් මේ අවස්ථාවට කරන ප්‍රතිකාරය වෙන්නේ.